වීඩියෝ දාලා තියෙන්නේ. හිතන්න වෙලාවක් නැහැ. ඔව් සුදේ නේද? හරිද? කාලෙකට පස්සේ මගේ ගෙදර ඉන්නවා වගේ හැඟීමක් නැහැ. Oh my god. අර නේ මගන්න. ඒක කරලා බලන්න. ඉතින් ඒක කරලා බලන්න. මම චලිවරේ දාලා එනවා මේ. ඉතින් අවුල්ලනවා ඉන්න ඇත්තටම. ඉතින් අපි මුදල් ගෙවීමකින් තොරව විස්තර ප්‍රචාරය කරන්නේ නැත. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වගේ සමාජික ඇත්තටම මුදලට විකිනේ මේ වගේ හාල් පාරුවක් ඉන්නවා කියන එක. ඇත්තටම ඉතින් හරිම කනගාටුයි අපේ රට ගැන. මුවගේ අපි ඔය කුල්ලා හම්බ කරන් කන YouTube කාර්යයක් නෑ සෝරි කට් මුවගේ අපි මොකද්ද උඹට ඉතින් මේ කලබලස්සේ අපිට එඩ්වර්ඩ් රජතුමා හම්බුණා මේ ඉන්න අපේ එඩ්වර්ඩ් රජතුමා එඩ්වර්ඩ් ඉතින් ඒ ජොනද ඒ කොහොමද Yo guys ඉතින් අවුරුදු ගානකට පස්සේ ෆස්ට් ඉයර් අපිට ට්‍රිප් එකක් කරන්න හම්බුණා තියෙනවා. ඉතින් මේ බැච් එකේ පළවෙනි ට්‍රිප් එක කට්ටියත් එක්ක යන්න හදලා ඉතින් බලමු මේක මොකද වෙන්නේ කියලා. කට්ටිය මේ ලෑස්ති වෙලා ඉන්නවා. බෝයි. කට්ටිය මේ කලබලේ ඉන්නේ දැස්ත දැන් වෙලාව කියලා මචං. වෙලාව පාන්දර 12:27යි. 12:27යි. 12:27යි නේ 12:27යි. ඒකට තමයි බස් එකට ගිහුවේ. ඉතින් බලමු මේකේ මොන වගේ දේවල් ටිකක් වේද කියලා. අපි ඉතිහාසගත වෙන ට්‍රිප් එකක් යන්නේ. ඉතින් මේ තමයි කැලණි විශ්වවිද්‍යාල සිනමා රූපවාහිනී අධ්‍යනාංශයේ ප්‍රථම වසර සිසුම් ප්‍රථම වතාවට යන. ප්‍රථම වතාවට නෙමෙයි පොඩ්ඩක් වතාවක් පැනලා. වතාවක් පැනලා ට්‍රිප්. තාමත් මේ අර අපි යනවා. මේ අවුරුදු 10කට පස්සේ අපි ට්‍රිප් එකක් යන්නේ. අපි යනවා හෝටන් ප්‍රේස්. අපි හෝටන් ප්‍රේස් යනවා. මම ෆස්ට් ටයිම් තමයි හෝටන් ප්‍රේස් යන්නේ. අපි ගිහින් බලමු කොහොමද මේ ට්‍රිප් එක කියලා. අපි බලමු මම නම් දෙවි පාරේ යන්නේ. ඒක vlog එකත් එක්ක දිගට රැඳී සිටින්න කියලා. බස් එකේ වීඩියෝ එකක් අපි බස් එකේ වීඩියෝ එකක් ගන්න. අපි දැන් එක පස්සේ ඇවිල්ලා සමබුයි මා වෙනවා. එක පස්සේ ඇවිල්ලා දැන් අපි ඔහියෙන් බහලා ඉන්නේ. ඔහියෙන් බහලා ලස්සන ලොකේෂන් නෑ. ලස්සන ලොකේෂන් නෑ මාර ලස්සන. දෙනවා කටේ මතකද? දැන් අපි යනවා ඊළඟ බස් එකට. ඊළඟ බස් එකෙන් ළමයි ඉක්මනට බහිමු ළමයි. හෝටල් ප්ලේස් වලට යන්න තමයි තියෙන්නේ. මේක තමයි ඊළඟ බස් එක අපේ. මේ බස් එකේ තමයි යන්නේ. කට්ටිය වාඩි වෙන්න එකලා. අපේ කට්ටිය ඉතින් දැන් නගිනවා. ඉස්සරහ බලමු මොකද වෙන්නේ. ඉතින් අද උදෑසන ආහාර වේල ගැන කොහොමද හිතන්නේ සර්? තාම හිතන්න වෙලාවක් නැහැ. කාලා බලමු. ඒ සරට හදලා තියෙනවා. ඔව් සුවඳේනව නේද? ඔව් සරට හදලා තියෙනවා බඩු බනිස්සෙත් දන්නේ. හරිද සර්? කාලෙකට පස්සේ මම මගේ ගෙදර ඉන්නවා වගේ හැඟීමක් මට දැනෙනවා. ඔව්. සාරංග ඉතින් What are you doing boys? I'm from Australia. ඉතින් අපිට අද අපි කෑම සම්බන්ධ දෙයක් කතා කරන්න ඕනේ. ඇත්තම අපි අපි මුණ වෙන්නේ පාන් ගිරාවේ පාන්දර ගිරිතර මත පාන් ගිරාවේ පාන්දර එකයි ගන්න නේද? පාන්දර එකයි ගන්න 12 ගන්න ලැබිලා මතක නෑ. එන්න යසින් සිල්වර්රාව. අර නේ මම ගන්න. ඒක කියලා කපන්න. ඉතින් ඒක කියලා මම කපන්නේ මම චලිවරෙන් දානවා. ඉන්නේ අවුල්ලනවා ඉන්න ඇත්තටම. ඉතින් අපි අනිවාර්යෙන් කතා කරන්න ඕන දෙයක් තමයි මචං අපේ මේ සීනි සම්බන්ධය ගැන. සීනි සම්බන්ධය පොඩ හැල්ලා තිබ්බා. කට්ටිය පොඩ්ඩක් මහන්සි වුණා. ඊයේ කරෝලෙන් මරුවේ. ওই කරෝලේ ගත්තා අතල්ලේ අපේක්ෂරේ පරාට එක තාම වැඩ කරන්නේ. තාම වැඩ කරන මන්න හොඳ ඊකෝ ඉතින් ඔයගේ පොඩි පොඩි ඩාර්කින් ඩූකින් අතරේ අපි දැන් කන්න තමයි යන්නේ. කණේ පොඩ්ඩක් කැලලා දාමු. මේ දන්සල් වල ඉන්න අම්මට උදු වෙනවා. මේ කට්ටිය දන්සල් පොලිමේ ඉන්නේ. මේ සිතුම් බලපංකෝ. ඩීఓපි මාතේ වැරදුනා. රසපාටයිනේ. යමි. අනේ කර වෙලාද කමන්නේ. කමන්නේ පොඩ කර වුණාට. වෙන්න දෙන්න පාන් මේ බෙදනවා පා. පාන් පොලිමේ එන්න ඕනේ. Hey African man, how are you? Hi, I'm fine. How are you? You are from? I'm from Nigeria. Nigeria. Oh my god. Why? අපි දැන් පිටත් වෙන්න හදන්නේ දැන් ඇවිල්ලා තියෙන තැනට අපි යන්නේ වෙන්ස් ඉන්ටෙක්ස් පැත්තට. ඉතින් මේකෙන් තමයි යන්න වෙන්නේ.
What's up boys? tamu karnataka සර් බැන බැන අපි වෙනවනවා. කාපාටයි නත්තල් වගේ. හරි බාදරේ. නත්තල වගේ නේද? අයියෝ. මේ අපි ඇවිල්ලා ඉන්නේ ඇත්තටම කොහෙටද කියලා කියන්න බලන්න මම කියනවා. අපි ඇවිල්ලා තියෙන්නේ මේ හෝටන් තැන්නේ ආරම්භක ස්ථානය. අර පැත්තේ ගල්පොත්ත මේ පැත්තේ මොකක්ද තියෙන්නේ? මේ පැත්ත වර්ල්ඩ්ස් එක. මේක කාලා මේක තාතින් නත්තල්. මට කට් එකක් ගන්න පුළුවන්ද? හරි හරි පුළුවන් ගන්න දැන්. කට් එක. ඔය දාලා තියෙන්නේ. දාලා තියෙන්නේ. හෙලෝ අයිබෝන් අපි ඇවිල්ලා ඉන්නේ. මේක ඇත්තටම මරු පරිසරේ ඉදින්න ඕන තැනක ඉදින් පරිසර විනාශ කරන්න නැතුව ඉදින්න කියලා තමයි කියන්න තියෙන්නේ. මේක එන්ජොයි කරන්න. ඉතින් ඇත්තටම අපි තාම අඩි 500ක්වත් ඇවිත් නෑ මම හිතන්නේ. දැන් අපි බලන්නේ ප්‍රාග් ඓතිහාසික මානවයා විසින් නිර්මාණය කරපු මේ මැදි මැද්දානවනේ බං. වැඩක් කරත් ප්‍රාග් ඓතිහාසික මානවයා විසින් නිම කරන දෙන පහින් ප්‍රාග් ඓතිහාසික මානවයා විසින් නිම කරන ලද හැලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? පාරක් අඩිපාරක් මේ අඩිපාර ඇවිල්ලා අද කාලේ කට්ටියට උතර මේක හොඳට නිර්මාණය කරලා තියෙනවා. ඇත්තට මේකට කියන්නේ ට්‍රේල් එක. මේ ට්‍රේල් එක පයින් එපාගු මොනම හේතුවක් නිසාවත්. හෝටන් තැන්න ගැන වැඩි විස්තරයක් අහන්න අපි ඉතිහාසඥයෙක් ඉන්නවා. අපේ ඉතිහාසඥයෙක් ඉන්නවා. අපිට පොඩක් හෝටන් තැන්න ගැන පොඩි විස්තරයක් මේක හැදුනේ කොහොමද? ඒතර මේක කොහොමද විශේෂත්වය මොකද්ද කියලා සර් අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? මුදල් ගෙවීමකින් තොරව විස්තර ප්‍රචාරය කරන්නේ නැත. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වගේ සමාජයක ඇත්තටම මුදලට විකිනෙන මේ වගේ හාල් පාරුවොත් ඉන්නවා කියන එක. මු වගේ අපි ඔය විකුණලා හම්බ කරන් කන YouTube කාරයෙක්ට නෑ සෝරි කට් මු වගේ අපි ඔය මොකද්ද උඹට කියන්න වචනෙන්නෙත් නෑ බා. උඹට බැනලා වැඩක් නෑ. නම ද සකේ මොකද්ද බං? Emotional damn it. උඹ ස්කේ හින්දා දුද සකේ කියලා දැම්මේ. ඉතින් මේ කලබලස්සේ අපිට එඩ්වඩ් රජතුමා හම්බුණා. මේ ඉන්න අපේ එඩ්වඩ් රජතුමා. It's the motherfucking Eagle Double G. Snoop Dogg. කින් එඩ්වඩ්. I think ඒ ජොනතන්. ඒ කොහොමද මොකද? ඒ ජොනතන්. උංග කාලිකින් වලක් වඩ හිතනවා. ජොනතන් රජ සීතලයි. මේ සුන්දර එංගලන්තය අර පේන්නේ අයිෆල් කුල්න. දැන් මොකද කරන්නේ මෙතන? මේ අයිෆල් කුල්න හදන්න කලින් මෙතන තමයි අයිෆල් කුල්න හැදුවේ. මෙතන තමයි එංගලන්තේ හැදුවේ ඉස්සර. දැන් මේ අතීතයට ඇවිල්ලා ඉන්නේ අපි. දැන් මෙතන ඔයා මොකද කරන්නේ? එංගලන්තේ හදපු භූමිය. එඩ්වඩ් රජතුමනි ඔබතුමා මොකද මෙතන කරන්නේ? අපි ආදිවාසීව. අපි ඉදිරියට යමු නේද? අපි ආදිවාසීව. එඩ්වඩ් රජතුමා පිස්සු කෙල්ලන්නේ ගත්තා වගේ. මේක ඇත්තටම ප්‍රාග් ඓතිහාසික මානවයා විසින් වලලද්ද බිම්බෝම්බ තැනින්තර තියෙනවා. ඇත්තටම කියනවා ප්‍රාග් ඓතිහාසික මානවයා වෙන්න අපේ තාක්ෂණය ඉතාමත් අපේ තාක්ෂණ කියන්නේ අපේ ඓතිහාසික තාක්ෂණ ඉතාමත් දිනුයි නවීන තාක්ෂණයට වඩා බිම්බෝම්බ හයි කරලා තිනවා. ඒ කාලේ බිම්බෝම්බ හරිම නිකන් දුබුරු පාටයි මේක. මට හරිම භයානකයි. අද කාලේට වඩා අපි බලමු මේ බිම්බෝම්බ කොහොමද විවරන්නේ කියලා. ඔව් එතකොට මේ සජීවී බිම්බෝම්බත් අපි එද්දි තිබ්බා අපි ගන්න බැරුණා. මොකද ඒවා ගන්න තහනම් ඇත්තටම. මේ බිම්බෝම්බයක් හින්දා මැරෙනවා. ඔව් මේ බ්ලොග් එක ඔයගොල්ලන්ට බලන්න බැරිනොත් හිතා ගන්න අපි බිම්බෝම්බයක් පැගිලා මැරලා කියලා. ඔයා බලාගෙන ඉතින් මේ පඩිපෙළ හරිම ඩේන්ජරස් පඩිපෙළක් තියෙන්නේ. පෙරලි තමයි යන්න වෙන්නේ වැටුනොත්. ඉතින් එඩ්වඩ් රජතුමාගේ කතාත් එක්ක මේ කනාගතේ පැරිසිය වෙන්න හදන්නේ. ඉතින් අපි බලමු එහෙම වේද කියලා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ නාපු තැනක් මේක. දෙවන පරකුම්බා හැදුවේ. පරකුම්බා නෙවෙයි දේව ශ්‍රී වික්‍රම රාජසිංහ. නුවර ගෝදානේ. ආව් අර තින්නේ රාජසිංහ රජු. ඈතින් පේන එක. ඒ ඓතිහාසික මානවයා නෙමෙයි රාජසිංහ රජු ඉස්කියා. මේකෙන් තමයි මේ අන්තපුරේ දියට බස්සල නාව මේක. මේ කෙලිය රජු මේකේ. උතර දියේ කෙලින ගමන් කෙලිය. කොහොම හරි. ඇත්තට මේ හෝටන් තැන්නේ වටිනා දේවල් ගොඩක්. ඔව් ඇත්තට මේ හෝටන් තැන් සැඟවෙච්ච වටිනා කතා ගොඩක් තියෙනවා. දැන් උගලන්ට හම්බුණා එඩ්වඩ් රජතුමා හම්බුණා. ඒ වගේම උගලන්ට පේනවා කවුද පරකුම්බාග? දෙවන රාජසිංහ රජතුමා බිසෝරුණාවප එක හම්බුණා. ඉතින් මේ ඒ වගේ ගොඩක් දේවල් මේක හැංගිලා තියෙනවා. පරකුම්බලා පොළොව මේ වගේ බොරු කියන බ්ලොග් එකක් බම් මම දැකලා නැහැ. අවුරුදු උත්සවේ බොරු කීමේ මේ ඔයාලට පේනවාද අරකින්නවා කාෆ්ලා. මොකද කාෆ්ලා නැහැ ඇත්තට. ඇත්තට මේ හෝටල් ප්ලේස් එක ගැන ගොඩක් දේවල් අපි දැනගත්තා අපි දිවංගසර්ගෙන්. ඉතින් මේ හෝටල් ප්ලේස් එකේ කුරුවලි ඉඳලා තිනවා. ඒක හන්ටින් වලටම හන්ටින් නිසාම ඒ කුරුවලි වඳ වෙලා තියෙනවා. ඒ වගේම මේක හෝටල් තැන්න ඉන්දියාවේ තියෙන මොකටද සමාන කරේ? ඉන්දියාවේ තියෙන ඒ කඳු මේ ඒ වගේම ඉන්දියාවේ මේ වගේ හෝටල් ප්ලේස් වගේම ප්ලේස් එකක් ඉන්දියාවේ තියෙනවා. ඉතින් මේ දෙක සමානයි වගේ කියලා තමයි කියන්නේ. ඉතින් ඒ වගේම
ලෝකයේ උෂ්ණත්වය වැඩි වෙනවත් සමගම වැඩිපුරම බලපාන්නේ මේ හෝටල් තැන්න වගේ උස් කඳු ප්‍රන්තිය අතර තියෙනවට කියලා කියනවා. ඉතින් ඇත්තටම ඒක පේනවා සමහරක් තැන්වල එහෙම ශාක එහෙම විනාශ වෙලා තියෙන විදිහට එක්කට පස්සේ ඉතින් හරි රසවත් චාරිකාව ඉස්සරහට ඉතින් ගානක ඔයගොල්ලෝ මේ බේකස් අල්ලගාවට අපි ලෝකාන්තයට ඇවිල්ලා ඉන්නේ. තව කට්ටියක් මගෙන ගමන් අපි නම් ඉක්මනට ආවා. දැන් ලස්සන මේකේ. මේ view එකට මාර view එකක් තියෙන්නේ. මීදුම් බලන් ඉද්දි වැඩි වෙනවා. ඔව් මීදුම් එක. අපි එද්දි මෙච්චර මීදුමක් තිබ්බේ නෑ අත වශයෙන්ම කිව්වොත්. දැන් මීදුම එන්න අපිට අහසත් පේන්න තරමට මීදුම විතරමයි. ඉතින් ඇත්තටම ලස්සනයි. හරි සීතලක් එක්ක හරි ලස්සන නෙවෙයි. ඉතින් තනිකර දිව්‍ය ලෝකය වගේ. අපි දැන් පුංචි ලෝකාන්තයට ඇවිල්ලා ඉන්නේ. ඉතින් පුංචි ලෝකාන්තේ මෙතන නරක තරම් මීදුවක් නැහැ. හැබැයි ඒත් පාර හොඳට පැහැදිලි. ලස්සනට තියෙනවා. ඔහියා ජංගල් එක දැන් වෙලාව 5:28යි 5:29යි. ඉතින් අපේ කට්ටිය වාඩි වෙලා ඉන්නවා. සමහරක් කට්ටිය ඇතුළෙත් ඉන්නවා. හායි කොහොමද ඉතින් හෝටල් තැන්න ගම? හොඳයි සන්තෝෂයි. සන්තෝෂයිනේ. දවස සන්තෝෂද? හායි. කොහොමද ගමන? ටිකක් මහන්සි. ඒ වුණාට විනෝදයි. අපි දැන් කන්න හදන්න. ඉතින් අපිට බත් එක හම්බෙලා තියෙනවා. ආරංග සිල්ලා ඉන්නවා මේ පැත්තේ. කට්ටියක් ඇතුළේ එළිය කරනවා. අපි බස් එක ඇතුළේ ගන්න. ඉතින් කාලා අපි නතර වෙන ගිහිල්ලා ඉතින් එන්ජොයි කරන්න හදන්න. යෝ අපි දැන් 100ට අනියත් 80ක් විතර නේද? So complete අපි ප්ලේස් එක ඇවිල්ලා තියෙන මේක තමයි ප්ලේස් එක. කොල්ලෝ මහන්සිලා ඉන්නේ. මහන්සි කියන්නේ කකුල් දෙක කතා කරන අම්මා ඔබද කියපන්කෝ ඉතින් ඒ වගේම දාන්නේ. ටීක් කැලක් දාන්න. සිද්ධ වේදිකාවල දාන්නේ කොහොමද? අපි දැන් ගමට කාලා බස්සේ ඉඳලා යන්න හදන්නේ. යන දරක් හදන්නේ. තව පොඩි ගමනක් යන්න දිනවා. අපි දැන් කන්න හදන්නේ. අපි දවල් කෑම මෙතන ලෑස්ති කරලා දිනවා. දවල් කෑම කාලා දැන් කට්ටිය භාගෙත් කරනවා. අපිට තියෙනවා අපිට මොනවද තියෙන කන්න? පොස් තියෙනවා. පොලොස්? අපඩන් තියෙනවා, චිකන් තියෙනවා, වටක. වඩ කාලා යන්න දී. මහජනට අර නිසා මට මොකද කියන්න බෑ. මේ කරගත්තේ ඈ
ළමයට ආදරේ මොනවද? කාර් එකට වෙහලා යන්න පුළුවන්ද දැන්? අනේ පාරේ මේ යන්නේ. යකෝ ඌබ ගෙදර ඉන්නට හේයි. මෙහෙ බීඩි තියෙනවා. Excuse me. What is BD? බීඩි. මෙහෙම බීඩි. මේ බීඩි නෑ සුරුට්ටු විතරයි තියෙන්නේ. සුට්ටු තියෙනවා. කොහෙද තියෙන්නේ? සුරුට්ටු තියෙනවා පෙට්ටි කඩවල. පෙට්ටි කඩවල තියෙනවා. Did you understand? සුරුට්ටු කියලා දවසක් අලව්වේ. සුරුට්ටු කියලා දවසක් අලව්වේ. චාංගි. සුරුට්ටු කියන්නේ කොහොමද යංගේ කියන්නේ? අපි දැන් එඩිසන් හරි පටන් ගන්න තියෙන වීඩියෝ එක දැක්කෙත් හරි. අපි එඩිසන් බංගලා ගැන මොකද මේක ගැන අපි පොඩ්ඩක් කතා කරමු. අපේ කතා කරන්න අපි එන්ට්‍රස් වෙලා ඉතර ඉන්නේ. අපි අතර අනු ටික පේනවා මචං. මේක ඔයගොල්ලෝ දන්නේ නැතුණාට හැරි පොටර් එකේ නේද හැරි පොටර් එකේ සීන් 10ක් විතර අරගෙන තියෙනවා මේ එඩිසන් බංගලාවේ. මේ කතාව අහගන්න බොරු මල්සි දාන්න එපා. හරිද? ඔයාලා දාන මල්සි මට තේරෙනවා. තේරෙනවද? මේ කුරුණක් තමයි මේ කුල්ල තමයි නැත්තේ. තමයි නැත්තේ. මේ අනිත් ඔක්කොම තියෙනවා. චිමිනි චිමිනිය තියෙනවා. පේනවත් දන්න පේන්නේ නැතුව තියෙන ලාවට පේන්නේ. මේ ඇත්තටම අපේ ගෙදරත් මේ වගේ තමයි කට්ටිය ගෙන්න ගත්තේ නැතුණාට අපි මේ ළඟදීම 10 කට යනවා. ළඟදීම දවසක එතනින් බ්ලොග් එකක් ගාමු දවසක. අනිවාර්යයෙන්. මේ අපේ ඉතින් පිච්චි පිච්චියෝ ටික ආපු වෙලාව ඉඳන් ෆොටෝස් ගන්නවා. දන්නේ නැහැ මේ. අයියෝ හැමතැන ආවට මේ එඩිසන්ගේ කාලේ කැමරා දිගුනේ. මේ රෝස මල් වල ෆොටෝ ගන්න සමහරක් කට්ටිය. සුන්දරයි. හරිම ලස්සන වයිබ් එකක්. ඇත්තටම මේ අර එඩිසන්ගේ වාහනේ වෙන්නේ නැති නේද? එඩිසන් මොඩර්න් මොඩර්න් වාහනේ තියෙනවා. මොඩර්න් කා. ඇත්තටම එඩිසන් බංගලා ගැන පොඩ්ඩක් අපිට කියන්න බලන්න. එඩිසන් බංගලෝ එක ගැන සවිස්තර තොරතුරු ලබා ගන්න අවශ්‍ය නම් ඇතුළට ගිහිල්ලා කතා කරා නම් වඩා අපහසුයි. මොකද නැත්නම් ඉතිහාසය විකෘති කරා කියලා මට බරපතල නමුත් එඩිසන් බංගලෝ එකට අවස්ථා කිහිපයක් ආපු කෙනෙක් විදිහට මම මේ පරිසරයට හරි කැමතියි. සහ මෙතන තියෙන නිදහස සහ මෙතන සිද්ධ වෙන ක්‍රියාවලිය සම්බන්ධයෙන් හරි සතුටක් තියෙනවා. ඉතින් මේ සතුටෙන් බලාගෙන යන්න ඇතුළට ගිහිල්ලා ඉතුරු තොරතුරු ටික හරියට අහගන්න. හරි thank you sir. අපි දැන් බංගලෝ එක ඇතුළට යන්න හදන්නේ. ඇතුළට ගිහින් බලමු කොහොමද තියෙන්නේ කියලා. no photos කියලා තියෙනවා. කියන්නේ photos කරන්න එපා. කියන්නේ වීඩියෝත් කරන්න එපා වෙන්නේ නැති. හරි අවුලන්නේ ඇස් දෙකෙන් තමයි බලන්න තියෙන්නේ. ඕගොල්ලන්ට බලන්න ඕන. ගිහිල්ලා බලන්න. කැම්පස් එකේ හර්ෂණ සර්ගේ ගෙදර තමයි මේ අලිපේර ගහ. කැලණි විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් වෙන හර්ෂණ අනිත් කියලා මොකද්ද? කුවල. හර්ෂණ හර්ෂණ රංගද දිසානායක ගුරු මහත්මයාගේ නිවසේ තමයි ඉතින් මෙන්න මේ විශාල ගණයේ අලිපේර ගහ තියෙන්නේ. බැලූ බැලමටම පේන්නේ මේක අඹ ගහක් වගේ. හැබැයි මේක අලිපේර ගහ. ඉතින් මේ අලිපේර ගහ අටපට්ටමට පෙන්නුවේ හල්දුමුල්ලේ පදිංචි අපේ ඔෂාන් මහත්මයා. මේ අලිපේර කන්න මේ පළාතින් ඉන්න හැම මිනිස්සෙක් මේ එනවා කියනවනේ. ඉතින් මේ ගෙදර මිනිස්සුත් ඒ හැමෝටම අලිපේර දෙනවා කියනවනේ. ඉතින් මේ වගේ විශාල ප්‍රමාණයේ අලිපේර බලන්න එන්න ඕනේ මෙන්න මේ සුන්දර බණ්ඩාර වෙලට. ඉතින් දන්නේ නැද්ද අපි ඊළඟ අපේ මොකද්ද ලෝවට අනේ අටපට්ටමනේ. අපි ලබන සතියේ අටපට්ටම තුලින් හම්බ වෙමුකෝ. ටිකක් ඉන්ටකෝ. අපේ රාත්‍රී ආහාර ලබා සිදු කරන ප්ලේස් එකට ඉතින් අද අපි බලන්න පරාට සීයක් කනවා. ඒ නිදිමත විකාරේ මේ ඉන්න කලින් මුක්කේ පරාට. ඔව් යන්න එනකොට කන්න පරාට. බඩවල එහෙම ෆ්‍රීස් වෙලා තියෙන අවුලක් නැහැ. පරාට මිස්ටෝක් කරලා. පරාට ජීවිතේලා තියෙන්නේ. ජීවිතේ තමයි පරාට. ඒක අපි කාලා කැම්පස් එකකින් දිලා ගුඩ් නයිට්. ගුඩ් නයිට්. like කරන්න, comment කරන්න, share කරන්න, follow කරන්න. ඔහොම නම් බෑ.